ඔය යනවද? යන්න පාපොල් කාදල් සල්ලංග මගේ ඉදුණා මතක් වෙයි කියලා. අනේ කාලේ මෙච්චර හිටියන ආට ඒ වෙලට නෑ. ඔන්න ඉතින් අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ එයාගෙම වෙඩින් එක දවසේ කරපු ලස්සන ඩාන්ස් එකකින් වයිරල් වෙච්ච මේ දවස්වල හැමෝම හොයන ඒ ලස්සන මනමාලි. අවිශේෂම දේ තමයි මතක් කරන්න ඕනේ මනමාලි විතරක් නෙමෙයි ඒ කපල් එකම තමයි අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් වැඩේ කතා කරන්න නැතුව ඉස්සෙල්ලම මම හඳුන්වලා දෙන්නම්. මේ තමයි අයේෂයි පසින්දුයි. ආයිබෝන්. කොහොමද මේ දවස්වල ජීවිතේ? කියන්න වරදක් නෑ ෂේප් එකේ ඉන්නවා. මමත් ඒ වගේ හොඳින් ඉන්නවා. මේ දවස්වල මගේ ඉගෙනීමේ වැඩ ටිකක් කරගෙන ෂේප් එකේ ඉන්නවා. ගොඩක් අය හරි ආසාවෙන් බලගෙන මේ දෙන්න කවුද කියලා අඳුරගන්න. ඉතින් අපි මුලින්ම මෙයාලා දෙන්නගේ විස්තර ටිකක් අහලමු. මගේ නම ඒෂා සපර්මාද. මම කලුතර. එතකොට මගේ ෆැමිලි එකේ ඉන්නවා අම්මයි තාත්තයි. අපේ ෆැමිලි එකේ ගෑනුම 8 දෙනෙක් ඉන්නවා. මම තමයි 7 වෙනියා. එතකොට මේ මම නීතිඥයෙක් වෙන්නේ බලාපොරොත්තු ගිහින් කටයුතු කරගෙන යනවා. මම පස්සින්දු මම ගාල්ලේ මම ආරක්ෂක අංශ රැකියාව නිරත වෙනවා. දැනට වැඩ කරන්නේ කලුතර. හරි. දැන් එතකොට ඔයා කරපු ඩාන්ස් එක මේ විදිහට වයිරල් යද්දි මොකද හිතුනේ? අපි ඉතින් පසිනුගෙන් අහලා බලමු. ඒ කියන්නේ මේක ගොඩක් අය හරි ආසාවෙන් ෂෙයා කරගෙන තිබ්බා, කමෙන්ට්ස් කරලා තිබ්බා. ඒක දැක්කිට මොකද හිතුනේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මම හිතුවේ නෑ මේක මෙච්චර දුරට යයි කියලා. අපි දැක්කා මේ ගොඩක් කට්ටිය අපිට කමෙන්ට් දාලා තිබුණා, ෂෙයා කරලා තිබුණා, විශ් කරලා තිබුණා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඔව් ඇත්තටම මටත් ගොඩක් සතුටුයි. මේ ඩාන්ස් එක මම නිකන් ඩාන්ස් කරපු එක. එතකොට ඒ වගේ දෙයක් මෙච්චර වයිරල් වෙද්දී මට ගොඩක් සතුටුයි. ඒ වගේම මට කමෙන්ට් කරලා තිබ්බා, මගේ වීඩියෝ එක ෂෙයා කරලා තිබ්බා. එතකොට අපි දැනට ගොඩක් සුබපතලා තිබ්බා. ඒ හැම දෙයකම ගොඩක් ස්තුතියි. එතකොට තව දෙයක් දැන් ඔය අපි ඔයා ඩාන්ස් කරන වීඩියෝ එක දැක්කම බලන ඕන කෙනෙක්ට හිතන දෙයක් තමයි මෙයා හරි විනෝදෙන් ඉන්න කෙනෙක් කියලා. ඉතින් ඒ අපි දැකපු විදිහෙන් හිතපු විදිහ ඇත්ත ඒ කතාව. ඔව් ඒක ඇත්ත. මොකද අපේ පවුලේ ගොඩක් ගෑනු ළමයි හිටපු නිසා අපි පොඩි කාලේ ඉඳලම සතුටින් තමයි ඔයගේ ජොලිය තමයි හිටියේ. ඔව් ඒක හරි. ඒක ඇවිල්ලා මෙයාලා පවුලම හැමෝගෙම තියෙන ගතියක්. ට්‍රැක් ගතිය කොහොමද තියෙනවා. ඒක තමයි මම මෙයාට කැමති වුණේ. විනෝදෙන් ඉන්න කෙල්ල. කොහොමද ඔයාලා දෙන්න මුණ ගැහුනේ? ඒ කියන්නේ මුණ ගැහුණා කියන්නේ කොහොමද ඔයාලා දෙන්නගේ ආදර කතාව පටන් ගත්තේ? අම්මෝ ඒක තමයි ඒක මාරම ස්ටෝරියක්. අපි දවසක් පොඩි ට්‍රේනින් එකකට ගියාම මෙයාලා ගෙවල් ගෙට්ටුව. අපි වතුර බොන්න ඕන වෙලාව එපාර මෙයාලා ගෙවල් පැත්තට ගියා. ඉතින් ගියාට පස්සේ තනිකර කෙල්ලම ගොඩ. එපාර මමත් තනියනේ. එපාර කොහොම හරි වතුරක් දීලා ඉතුරු වැඩ ටිකක් කරගෙන ඉඳි කොහොම හරි මෙයා තමයි මට සෙට් වුණේ. දැන් අපේ ආදර කතාවට අවුරුදු 5ක් වෙනවා. ඒකේ විශේෂත්වය වෙන්නේ මේ ඇවිල්ලා 11 මාස 28 තමයි ඉපදුනේ උපන්දිනේ. මම ඇවිල්ලා 11 29 තුරු දවස් දෙකක් කළාද ඊට පහුනේ තමයි මම ඉපදිලා තියෙන්නේ. විශේෂත්වය 11 මෙයා ඉපදිච්ච දවසේ තමයි මේ වෙඩින් එකත් අපි ගත්තේ. ඊට පහුනේ තමයි හෝම් කමින් එක මගේ උපන්දින දවසේ. ඉතින් එහෙම පටන් ගනිපු ආදර කතාවක් තමයි මේ මෙච්චර දුර ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි කරන ඕනම දෙයක් සාර්ථක වෙන්න නම් මේ දේ පිටිපස්සේ මොකද සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ සැලැස්මට වැඩ කරන හොඳ පිරිසක් ඉන්න ඕනේ. ඉතින් ඔයාලගේ මේ වැඩේදී ඔයාලට ඔයාලගේ පවුලේ අයගෙන්, නෑදෑයෝගෙන්, යාළුවෝගෙන් මොන වගේ සපෝට් එකක් හම්බුනේ? ඔය දවස ගැන කියනවා නම් විශේෂයෙන් මතක් කරන්න මගේ අම්මයි තාත්තයි. ඒ වගේම මගේ අක්කලා සහ මගේ මස්සිනාලා ටික විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ලොකු සපෝට් එකක් දුන්නා මට. ඒ කියන්නේ මට කිසිම වැඩක් කරන්න දුන්නේ නැති තරම් මට නිකන් මනමාලිට ඇඳලා එන්න විතරයි තිබුණේ. අනිත් සියලුම වැඩ ටික කරේ මගේ මස්සිනාලා සහ මගේ සහෝදරියෝ ටික තමයි. ඔතර මෙයාලා පැත්තෙන් බැලුවට පස්සේ ඒ කියපු හැමෝම ලොකු සපෝට් එකක් දුන්නා. ඒ වගේම මගේ අම්මා තාත්තා ඊට පස්සේ පවුලේ සහෝදර සහෝදරියෝ ඒ ඔක්කොම කට්ටිය ඊට පස්සේ මගේ යාළුවෝ ලොකු සපෝට් එකක් දුන්නා මේ වැඩේ සාර්ථකව ඉවර කරගන්න.
අන්තිමට අපි ඒ කට්ට කාලා ඒ ටාගට් එකට ගියා වගේම අපි හිතුවා වගේම ලස්සනට වැඩ ටික වුණා. එතකොට උදව් කරපු හැමෝටම උදව් නොකරපු හැමෝටම මේ සියලුම දෙනාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං කියලා මේ වෙලාවේ අපි මතක් කරනවා. ඔබ මාගේ කීවා කන් ඉවුරේ දැවටි මා ගතේ දුරුවතුලේ හැංගී සිපගත්තී. එතකොට නොවැම්බර් 28 කියලා කියන්නේ ලංකාවට ආපදා තත්ත්වයක් ඇති වෙච්ච කාලවකවානුවක්නේ. එතකොට අර ඒ දවස් එක්ක ඔයාලගේ වෙඩින් එක කොහොමද මැනේජ් කරගත්තේ ආපදා තත්ත්වයක් එක්ක? ඔව් ඇත්තටම ගොඩක් බාධක ආපු දවසක් තමයි. ෂූට් එක දවසෙත් හරියට වැඩේ කරගන්න හම්බුන්නේ නැහැ කියන්නේ කාලගුණේ බොහොම දරුණු විදිහට තමයි බලපෑවේ. අපි ඉතින් පුළුවන් විදියට හොඳට වැඩ ටික එදා කරගත්තා. එතකොට ඔයාලා බලාපොරොත්තු වුණාද මේ වීඩියෝ එක මෙච්චරම වෛරල් යාවි කියලා? ඔව් ඇත්තට ඒක තමයි අපි හිතුවට වැඩිය මේක වෛරල් ගියා. අපි Facebook එකේ TikTok එකේ ඔය දැකපු ඔක්කොගෙම සාමාන්‍යයෙන් මිලියන 15ක් 20ක් වගේ ප්‍රමාණයක් ඇතුළත අපි දැක්කා ඒක ෂෙයා වෙලා තියෙනවා views තියෙනවා. ඉතින් මේ සින්දුවේ සැබෑ අයිතිකරුවා සංජීව අයියත් එක්කත් අපි කතා කරා. ඉතින් ගොඩක් සතුටුයි සංජීව අයියත් අපි දැක්කා ෂෙයා කරලා තියෙනවා Facebook එකේ එහෙම. එයාට ගොඩක් සතුටුයි. ඉන්දියාවේමත් ගොඩක් ෂෙයා වෙලා තියෙනවා දැක්කා. ඉතින් ආයේ කොච්චර දුවයිද කොහෙන් නතර වෙයිද කියලා අපිට කියන්න බෑ. ගොඩක් සතුටුයි. ඔය ඇත්තටම අපේ වීඩියෝග්‍රැෆි කරපු අයියා අපිට කියලා තිබ්බේ එහෙම වීඩියෝ එක වෛරල් වෙයි කියලා. ඒත් අපි එහෙම වැඩි හිතුවේ නැහැ. කොහොමද හරියටම කිව්වේ මේ වීඩියෝ එක මේ විදිහට වෛරල් යාවි කියලා? අනේ ප්‍රශ්නට උත්තර දෙන්න තමයි දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ වීඩියෝ එකේ ක්‍රියේටර්ස්ලා දෙන්න. ඔව් අපි වීඩියෝ කැපි ෆොටෝ කැපි විතරක් නෙවෙයි අපි සෝෂල් මීඩියාවට කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපිට කියන්න පුළුවන් සාමාන්‍ය වීඩියෝ එකක් දැක්කට පස්සේ මේ වීඩියෝ එක වෛරල් යයිද නැද්ද කියන එක. වීඩියෝ එකක් වෛරල් යන සාමාන්‍යයෙන් බලපාන සාධක තියෙනවා. ඒ සාධක ටික ඇතුළත් කරලා වීඩියෝ එකක් හැදුවොත් අනිවාර්යෙන් වෛරල් යනවා. එතකොට ඔයා කියන්නේ වීඩියෝ එකක් වෛරල් යන්නේ ඒ කෙනාගේ ලක්ෂයකටවත් ඒක හම්බෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියලා. ඔව් ඇත්තට මේක හරියටම හරි. වෛරල් වීඩියෝ එකක් හදනවා කියන එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. වීඩියෝ එකක් වෛරල් යන බලපාන සාධක තුන තමයි hook, substance and payoff කියන එක. ඒකට ඔන්න ඔය සාධක තුන හරියට භාවිතා කරලා වීඩියෝ එකක් හදනවා නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ එක වෛරල් යනවා. ඔයාලා දැක්කේ අපේ වෛරල් ගියපු dance වීඩියෝ එක විතරයි. ඒ වුණාට මීට කලිනුත් අපි ගොඩක් වෛරල් content හදලා තියෙනවා. මේක එක කැටගරි එකකට කියලා යන්නේ ඕනම කැටගරි එකකට ව්‍යාපාරිකයෙක්ට ඕන බිස්නස් එකකට ඇක්ටර් කෙනෙක්ට මොඩල් කෙනෙක්ට ඕන කෙනෙක්ට වෛරල් යන්න පුළුවන් හරි විදියට content එකක් හදාගත්තා. මේ වීඩියෝ එක බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මටත් මේක ඉගෙන ගන්න තිබ්බනම් කියලා. ඉතින් එහෙම හිතන කෙනෙක්ට කොහොමද මේක ඉගෙන ගන්න තියෙන්නේ? ඔව් ඇත්තටම වෛරල් යනවා කියන්නේ ලක් එකට වෙන දෙයක් නෙවෙයි. මේක ඕන කෙනෙක්ට ඩෙවලොප් කරන්න පුළුවන් ස්කිල් එකක්. අපි අවුරුදු ගාණක් තිස්සේ සෝෂල් මීඩියා වලට content create කරලා ලබාගත් එක්ස්පීරියන්ස් එකෙන් අපි හදලා තියෙනවා 90 day viral engine කියලා social media coaching program එක. එතකොට ඕන කෙනෙක්ට පුළුවන් ඒකට සම්බන්ධ වෙලා මේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. මේක සාමාන්‍ය කෝස් එකක් නෙවෙයි ඔක්කොම එකට දාලා උගන්වන. මේක අපි 1-to-1 coaching program එකක් තමයි කරන්නේ. ඒ කියන්නේ අපි එක එක්කෙනාට වෙන වෙනම අරගෙන තමයි උගන්වන්නේ කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා. අපි මාස 3ක් ඔයත් එක්ක ඉන්නවා. ඒතරම මාස 3ක් යන්නේ සාමාන්‍ය viral යන. ඔයාලට දැනට පොඩි රීච් එකක් තියෙනවා නම් මාසයක් දෙකක් යනකොට viral යන මට්ටමට ගන්න පුළුවන්. බිඳුවේ ඉඳන් පටන් ගන්න කෙනෙක්ට උනත් මාස 3ක් යනකොට අනිවාර්යයෙන් viral යන්න පුළුවන් කියලා අපි ගැරන්ටි කරනවා මේ කෝස් එක. මේකට සම්බන්ධ වෙන්න කැමති අයට අපි මල්ලෙන් අපේ WhatsApp නම්බර් එක දාන්න. ඔයාලට පුළුවන් අපේ WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. අපි ඔයාලව contact කරගන්න. යමු සෙල්ල කතරගම් ඔබ ඉන්න යනවනම් කඳ කුමාරයා වල්ලිට පින් ගන්ධ කතරගම් යමු සෙල්ල කතරගම්